ආයිබෝවන් සුබ දවසක් වේවා හැම දිනාටම ආස්වැසුම පළවන අධීරය යටතේ දැනට ප්‍රතිලාභ ලබන සියලුම දෙනාට සුබදායි පණිවිඩයක් සම්බන්ධව තමයි ඔබව දැනුවත් කරන්න හදන්නේ. ඒ ආස්වැසුම පළවන අධීරය යටතේ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම කාණ්ඩ 4ක් යටතේ සිදු කරනවා. ඒ සංක්‍රාන්තික කාණ්ඩය, අවදානමට ලක් වූ කාණ්ඩය, දුප්පත් කාණ්ඩය සහ අන්ත දිලිඳු කියන කාණ්ඩයන් 4. මේ අතරින් පසුගිය අප්‍රේල් මාසයේ 30 වෙනිදායින් පස්සේ එක් කාණ්ඩයක් සඳහා ප්‍රතිලාභ ලබා දීම අවසන් කරන බව නිවේදනයක් කරා දැනුවත් කරලා තිබුණා. ඒ කාණ්ඩය තමයි සංක්‍රාන්තික කාණ්ඩය. මෙන්න මේ සංක්‍රාන්තික කාණ්ඩයට හැරෙන්නට ඉතිරි කාණ්ඩ සඳහා අස්වැසුම මැයි මාස දීමනාව මැයි මාස 4 වන දින IWMS පද්ධතියට ඇතුළත් කරලා තිබුණා. නමුත් ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙනවා මැයි මාස 4 වන දින පද්ධතියට ඇතුළත් කරපු මැයි මාසයේ දීමනාව තවම බැංකුවට බැරවුණේ නැත්තේයි කියලා. මැයි මාසේ මුදල් වල කිසිදු ප්‍රමාදයක් සිදු වෙලා නැහැ. මෙතන සිදු වෙලා තියෙන්නේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු නිසාවෙන් අවුරුදු වලට කලින් ආසසම මුදල් ලබලා දුන්න එක. අන්න ඒ හේතුවෙන් හින්දා තමයි සියලුම ප්‍රතිලාභීන් බලන් ඉන්නේ මැයි මාසෙත් සල්ලි අප්‍රේල් මාසේ වගේම කලින් බැංකුවට බැර කරයි කියලා. හරි, ඒ දේවල් කොහොම වුණත් 2025 අස්වැසුම මැයි මාසේ දීමනාව අවදානමට ලක් වූ දුප්පත් සහ අන්ත දිලිඳු කියන ප්‍රතිලාභී කාණ්ඩ තුනට අදාළව බැංකුවට බැර කිරීම සිදු කෙරෙන්නේ 2025 මැයි මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ හෙට දිනේ තමයි ඔබට බැංකුවෙන් මැයි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් බැංකුවලට මුදල් බැර කළ වහාම ඒ සම්බන්ධයෙන් අපි ඔබ දැනුවත් කරනවා. ඉතින් මෙන්න මේ වගේ ආස්වැසුම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ඔබ තාමත් ආස්වැසුම නිවුස් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝවක් දාපු සැනින් දැනගන්න notification එකත් on කරලා තියාගන්න.